පාවසරේ ශිෂ්‍යත්වය පාස් වෙලා නගරයේ ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් වීමට වාසනාව තිබුණත් කුමාරි කියන්නේ හරිම දුප්පත් දරුවෙක්. එයාගේ අම්මයි තාත්තයි කළේ කුලී වැඩ. අඟහිඟකම් මහස උසට තිබුණත් කුමාරි ඉගෙනීමට හරිම දක්ෂ දරුවෙක්. ඒ නිසාම පහවසරේ ශිෂ්‍යත්වය පාස් වෙලා ටවුමේ හොඳ පාසලකට ඇතුළත් වීමට ඇයට හැකියාව ලැබුණා. ඉගෙනීමට වගේම ඇය ක්‍රීඩාවටත් හරිම දක්ෂ දරුවෙක්. මල්ල ක්‍රීඩා ජයග්‍රහණ රාශියක් ඇය ලබා තිබුණා. නමුත් ඇයගේ ඇඟේ පැහැය නිසා පාසලේ සමහරු ඇයට විහිළු තාලු මෙන්ම නින්දා අපහාසත් කළා. මේ දේවල් නිසා කුමාරි තමන්ගේ පාසල් ජීවිතය ගැන ගොඩක් පසුතැවිල්ලෙනුයි හිටියේ. මේ ඉස්කෝලේ හිටපු ළමයි වගේම සමහර ගුරුවරුද මේ කුමාරිට හරියට වෙනස්කම් කළා. විශේෂයෙන්ම කුමාරිගේ පන්ති භාර ගුරුතුමිය කුමාරිට සැලකුවේ ඉතාමත් පහත් විදිහටයි. නිශ්ශබ්ද වෙන්න ළමයි මේ අහගන්න අපේ පන්තියේ ශිෂ්‍යත්වය පාස් වුණු ළමයින්ගේ පින්තූර දාලා ඉස්කෝලේ ඉස්සරහා ලොකු බැනර් එකක් ගහන්න යෝජනා වෙලා තියෙනවා. ඒකට අපේ ඉස්කෝලෙන් පාස් වුණු ළමයි ටික වගේම ශිෂ්‍යත්වය පාස් වෙලා අලුතින් මේ ඉස්කෝලේට ආපු ළමයින්ටත් පෙනී ඉන්න පුළුවන්. ඒ නිසා ශිෂ්‍යත්වය පාස් වෙලා ඉන්න හැමෝම දැන් මාත් එක්ක යමු ෆොටෝ එක ගහන තැනට. හරි ළමයි දැන් හැමෝම පෝලිං දෙකකට හැදෙන්න. සඳුනි උපේක්ෂා තාරකා ඉස්සරහ පේලියට එන්න. කළු කුමාරි යන්න පිටිපස්සෙම පේලියට. ටීචර් අනේ කළු කුමාරි නම් මගේ ළඟින්වත් තියන්න එපා ප්ලීස්. එයා වගේ කෙනෙක් ළඟ හිටියොත් අපිත් කැතට පෙනෙයි මේ ෆොටෝ එකට. ටීචර් අනේ අපිට බැරිද මේ කළු කුමාරිව මේ ෆොටෝ එකෙන් අයින් කරලා දාන්න. මෙයාව ගත්තොත් නම් මුළු ෆොටෝ එකම කැත වෙයි. බලන්නකෝ මෙයාගේ කළු. එහෙම කරන්න බෑ තාරකා. එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බනම් මෙලහකටත් මම මේ දේ කරලා ළමයි ඔයා කියන්නත් කලින්ම කොහෙද මේ ප්‍රින්සිපල් සර් කියනවනේ පිට ඉස්කෝල වලින් මෙහෙට ආපු අලුත් ළමයිත් මේකට ගන්නම කියලා. පන්තියේ ළමයි සහ පන්ති භාර ගුරුතුමිය කියන මේ දේවල් අහගෙන කුමාරි හිටියේ පුදුම දුකකින්. ඇයට ශිෂ්‍යත්වය පාස් වෙලා මේ ඉස්කෝලයට පැමිණීම තමන් කරපු ලොකුම මෝඩකමක් ලෙස දැනුණා. ටීචර් මම ටොයිලට් එකට ගිහින් එන්නද? යන්න. ගිහින් පුළුවන් නම් සබන් ටිකක් වැඩිපුර දාලා ඔය කළු මූණ පොඩ්ඩක් හොදගෙන සුදු කරගෙන එන්න බලන්න. අපේ මුළු ෆොටෝ එකම කැත නොකර. ගුරුතුමියගේ සහ පන්තියේ ළමයින්ගේ මේ අකාරුණික වචන නිසා හොඳටම හිත රිදුණු කුමාරි වොෂ්රූම් එකට ගිහින් හොඳටම හැඬුවා. තමන්ට වෙන මේ කෙනෙහිලිකම් ගැන ඇයට කියන්නවත් කිසි කෙනෙක් හිටියේ නැහැ. දෙමව්පියන් දුක් මහන්සි වී තමන්ට ඉගැන්වීමට මහත් වෙහෙසක් ගන්න නිසා මේ ප්‍රශ්න ඔවුන්ට පවසා ඔවුන්ගේ හිත් රිදවීමට ඇයට හිතුනේ නැහැ. තනිවම දුක දරාගෙන කෙසේ හෝ තම අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමට ඇය හිතාගෙන හිටියා. මෙලෙස කාලය හෙමින් ගෙවී ගියා. දවසක් පන්ති භාර ගුරුතුමිය පැමිණ පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරඟාවලියක් ගැන පන්තියේ සිසුන් දැනුවත් කළා. ළමයි මේ අහගන්නකෝ මේ පාර පළාත් මට්ටමින් සංවිධානය කරලා තියෙන අන්තර් පාසල් මලල ක්‍රීඩා තරඟාවලියට අපේ පාසලෙන් ළමයෙක් තෝරලා ඉදිරිපත් කරන්න කියලා විදුහල්පතිතුමා මට උපදෙස් දුන්නා. තෝරන්න දෙයක් නැහැ ඉතින්. හැමදේම වගේ මේ පාරත් මම සචිනි දුවගේ නම තමයි යෝජනා කළේ අපේ පාසලෙන් නියෝජනය කරන තරඟකාරිය විදියට. සචිනි දුව මොකද කියන්නේ? ඔයා සූදානම් නේද මේ තරඟයට සහභාගී වෙන්න? ඔව් ටීචර් මම සූදානම්. ටීචර් මමත් කැමතියි මේ තරඟයට සහභාගී වෙන්න. අපි දෙන්නටම මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්ද ටීචර්? මම කලින් ඉස්කෝලේදී දිවීමේ තරඟ වලින් ගොඩක් දිනලා තියෙනවා ටීචර්. ඔයාට පුළුවන්ද මේ ටවුමේ ඉස්කෝලවල ළමයි එක්ක දුවන්න? ගම්වල ඉස්කෝලවල දුවලා දෙන්නට මේ ළමයි එක්ක ඔයාට හැරෙන්නවත් බෑ කළු කුමාරි. ඔයාට යන්න පුළුවන් මලල ක්‍රීඩා තරඟයකට නෙවෙයි. අවුරුදු උත්සවයක කැතම කෙල්ල තෝරන විකටැඳුම් තරඟයකට. ඒකෙන් නම් ඔයාට උඩින්ම දිනන්න පුළුවන් මේ කළු කුමාරි. ගුරුතුමිය සහ ළමයි අතර යන මේ සංවාදය පන්ති අසලින් ගියපු විදුහල්පතිතුමාට ඇහෙනවා. ඒ ඇසි පන්තියට පැමිණි විදුහල්පතිතුමා ගුරුතුමියට මෙහෙම යෝජනාවක් කරනවා. මල්කාන්ති මිස් මට ඔයාලගේ කතාබහ ඇහුණා.
කුමාරි දුවත් මේ තරඟයට සහභාගී වෙන්න කැමති නම් අපි මෙහෙම වැඩක් කරමු. අපි සචිනි දුවත් කුමාරි දුවත් අතර තරඟයක් තියලා ඒකෙන් දිනන කෙනාව පළාත් තරඟයට සහභාගී කරවමු. එහෙම හොඳයි නේද? මොකද කියන්නේ? ඒත් සර් මේ මම නම් හිතන්නේ තරඟ තියන්න දෙයක් නෑ නේද ඉතින්. අපේ සචින දුව තමයි කොහොමද දිනන්නේ. එයා දක්ෂයි කුමාරිට වඩා. හරි කමක් නෑ. අපි තරඟයක් තියලා බලමුකෝ දෙන්නගෙන් කවුද දක්ෂම කියලා. අපි කෙනෙක්ට අවස්ථාවක් දෙනකොට ඒකේ සාධාරණත්වයක් තියෙන්න එපැයි. කෙනෙකුගේ බාහිර හැඩය ස්වරූපය දිහා බලලා අපි තීරණ ගන්න නරකයි. හැකියාව දක්ෂතාවය තියෙන කෙනාටයි අපි අවස්ථාවක් දෙන්න ඕන. හරි එහෙනම් ඔය ළමයි දෙන්න හෙට තරඟයට සූදානම් වෙලා එන්න. අපි හෙට තරඟය තියමු. දිනන කෙනා අනිද්දා පළාත් තරඟයට යවනවා. විදුහල්පතිතුමාගේ යෝජනාවට ගුරුතුමිය හා සචිනි අකමැති වුණත් අවසානයේ එය ක්‍රියාත්මක කිරීමට සිදු වුණා. කුමාරි සමග තරඟ කිරීමට සචිනි අකමැත්තෙන් සිටි නිසා හෙට තියෙන තරඟය කඩාකප්පල් කිරීමට උපායක් සචිනි කල්පනා කරන්නට වුණා. අවසානයේ තවත් මිතුරියක් සමග එක් වී සචිනි කුමාරිගේ කෑමයකට යම්කිසි දෙයක් මිශ්‍ර කළා. මේ බව නොදැන කුමාරිය එය ආහාරයට ගත්තා. එය ආහාරයට ගත් මොහොතේ පටන් කුමාරිට දරාගත නොහැකි තරමේ බඩේ අමාරුවක් හැදුණා. අනේ ටීචර් මගේ බඩ රිදෙනවා. මම ටොයිලට් එකට ගිහින් එන්නද? මේ විදිහට 3-4 පාරක්ම කුමාරිට ටොයිලට් යන්න එන්න සිද්ධ වුණා. මේ දෙයට තරහ ගියපු ටීචර් කුමාරිට බැන වැදුනා. කුමාරි මොකද්ද මේ කරන නාඩගම? යනවා එනවා ඉවරයක් නෑ. හිතුවද මේක සෙල්ලම් ගයක් කියලා? ආයි කොහෙවත් යන්නේ හරිද? ඔතනටම වෙලා වාඩි වෙලා ඉන්නවා. තේරුණාද? ටොයිලට් යාමට අවශ්‍ය බව කතරම් කීවත් ගුරුතුමිය විසින් කුමාරිට ටොයිලට් යාමට ඉඩ නොදී පන්තියේම තියාගත්තා. දරා ගැනීමට නොහැකි තරම් අපහසුතාවයෙන් සිටි ඇයට පන්තියේදීම මල පහවේ ළමයින් ඉදිරියේ මහත් ලැජ්ජාවකට පත් වුණා. ගුරුතුමිය විසින් කුමාරිව වහාම ගෙදර යැව්වා. ලැජ්ජාව නිසා අඬමින් ගෙදර ගිය ඇය ඇඟපත සෝදාගෙන බඩේ අමාරුව නිසා නිදාගත්තා. සවස වැඩ ඇරී ඇයගේ දෙමව්පියන් නිවසට පැමිණෙන විටදීත් නිදා සිටි ඇය දැක ඇයගේ අම්මාත් තාත්තාත් පුදුම වෙනවා. දුවේ ඇයි දුවේ ඔය අසනීපෙන්වත්ද? කවදාවත් ඔයා මෙහෙම හවසට නිදාගන්නේ නෑනේ. මොකද වුනේ ඔයාට? මගේ බඩ රිදෙනවා අම්මේ අද දවල් ඉඳලම. ඉස්කෝලෙනුත් අද කලින් එන්න වුණා මට. රෝගී තත්ත්වය ගැන විමසා බැලූ කුමාරිගේ අම්මා කුමාරිව බෙහෙත් ගේන්න එක්කන් යනවා. පහුවදා උදෑසන කුමාරිගේ තාත්තා කුමාරි ළඟට පැමිණ මෙහෙම අහනවා. දුවේ කොහොමද දැන් ඔයාගේ බඩේ අමාරුව? දැන් හොඳයිද දුවේ? තවමත් සැරින් සැරේ බඩ රිදෙනවා තාත්තේ. මම අද ඉස්කෝලේ නොයා ඉන්නද තාත්තේ? ඒකට කමක් නෑ දුවේ. අසනීප තියාගෙන ඉස්කෝලේ ගිහින් බෑනේ කොහොමත්. අනික ඔයා ඉස්කෝලේ නොයන්නේ යන්නම බැරි වෙලාවකදී විතරයි කියලා අපි දන්නවා දුවේ. එදින කුමාරි පාසල් ගියේ නැහැ. ඒ වන විටත් ඇයගේ බඩේ අමාරුව සුව වී තිබුණත් පාසල් යාමට ඇයට හිත්දුන්නේ නැහැ. එදා දවසත් හෙමින් ගෙවී ගියා. ඊළඟ දින උදෑසන කුමාරිය අවදි වුණේ වාහනයක් පැමිණ තම නිවස ඉදිරිපිට නවත්වන හඬ ඇසීමත් සමගයි. මේ කුමාරි දුවගේ ගෙදර නේද? ඔව් මහත්තයා. කුමාරි කියන්නේ මගේ දුව. මේ මහත්තයා අපේ කුමාරි දුවගේ අලුත් ඉස්කෝලේ විදුහල්පතිතුමා නේද? ඔව් කුමාරි දුවලයි තාත්තේ. මම ආවේ කුමාරි දුවව හමු වෙන්න. අපේ ඉස්කෝලේ නම්බුව රැකගන්න තියෙන එකම අවස්ථාව මේකද කියලා බලන්නයි මම ආවේ. අද අපේ අන්තර් පළාත් මලල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වෙනවනේ. අපේ පාසලෙන් ඒකට නම යෝජනා වෙලා තිබුණේ සචිනි දුවගේ. නමුත් කුමාරි දුවත් තරඟ කරන්න කැමතියි කියපු නිසා සචිනි දුවගේ කුමාරි දුවගේ අතර තරඟයක් තියලා දිනන කෙනා අපි පළාත් තරඟයට යවන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් කුමාරි දුවගේ අසනීපය හින්දා ඒ තරඟය අපිට පවත්වන්නට බැරි වුණානේ. ඒ නිසා සචිනි දුව තමයි අද පළාත් තරඟයට යවන්න සියලු කටයුතු සූදානම් කරලා තිබ්බේ. නමුත් ඊයේ තිබුණු පුහුණු කිරීමකදී සචිනි දුවට අනතුරක් වෙලා කකුල හොඳටම තුවාල වෙලා
දැන් ඉතින් අපිට එයාවත් කොහොමත් පළාත් තරඟයට යවන්න බෑ. මම මේ ආවේ කුමාරි දුව හමු වෙලා එයාගේ අසනීප තත්ත්වය හොඳ නම් එයාව මේ පළාත් තරඟයට එක්කන් යන්න පුළුවන්ද කියලා බලන්නයි. අපේ පාසලෙන් කිසිම ළමයෙක් මේ තරඟයට ඉදිරිපත් කරගන්න බැරි වුණොත් ඒක අපේ පාසලේ නම්බුවට විශාල කැල්ලක් වෙන්න ඉඩ තියෙනවා. අනේ මහත්තයෝ, අපේ කුමාරි දුවටත් තව මේ හැටි සුවයක් නැහැ. එයාටත් ওই තරඟයට එන්න බැරි වෙයි මහත්තයෝ. විදුහල්පතිතුමා සහ තාත්තා අතර සිදුවන මේ කතාබහ කුමාරි කාමරයේ සිට අහගෙනයි හිටියේ. එය ඇසූ කුමාරි එළියට පැමිණ විදුහල්පතිතුමාට මෙහෙම කියනවා. සර් මට පොඩි වෙලාවක් දෙන්න. මම ඉක්මනට ලේස්ති වෙලා එන්නම්. මට දැන් සනීපයි. කොයිතරම් අමාරුකම් තිබුණත් පාසල වෙනුවෙන් මම තරඟ කරන්න සූදානම් සර්. එහෙම කියලා කුමාරි ඉක්මනින් සූදානම් වී විදුහල්පතිතුමා සමග කාර් එකෙන්ම පිට වී ගියා. එදින පැවැත් වූ මලල ක්‍රීඩා පළාත් තරගාවලියේ කුමාරි සහභාගී වූ සියලුම තරඟවල ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට ඇයට පුළුවන් වුණා. පළාතේ අනිකුත් පාසල් සියල්ල පරදා තම පාසල ඉහළින්ම තැබීමට ඇයට පුළුවන් වුණා. එදින පැවැත් වූ තරගාවලියේ සෑම අතින්ම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ඇය නිසා පාසලට ඉමහත් කීර්තියක් අත් වුණා. පාසලේ හැමෝගෙන්ම කොන් වෙලා හිටපු කුමාරි හැමෝම අතරේ ප්‍රසිද්ධියට පත් වුණා. හැමෝගේම අපහාසයට ලක් වූ ඇය හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුණා. කුමාරි දුවේ, මම ගුරුවරියක් වෙලත් ඔයාට සලකපු විදිය කොයිතරම් නරකද කියලා මට දැන් තේරෙනවා දුවේ. මම කරපු දේවල් ගැන මට දැන් තියෙන්නේ ලැජ්ජාවක්. ඔයා අද මේ පාසලට විශාල කීර්තියක් ලබලා දුන්නා. ඒ වගේම අපි හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා කෙනෙකුගේ බාහිර ස්වරූපයෙන් කෙනෙක්ව විනිශ්චය කිරීම කොයිතරම්නම් වැරදිද කියලා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා දරුවෝ. මම ඔයාට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට. කුමාරි, අපිට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන අපි කරපු වැරදි වලට. අපි ඔයාට ගොඩාක් පහත් විදියට තමයි සැලකුවේ. අනවශ්‍ය විදියට අපි ඔයාට විහිළු කරා, බැන වැදුනා. අපිට දැන් මේ වගේ බරපතලකම තේරෙනවා. අපේ හැසිරීම් ගැන දැන් අපිට තියෙන්නේ ලැජ්ජාවක්. අපිට සමා වෙන්න කුමාරි. ඔයා එදා මාත් එක්ක තරඟ කරන එක වළක්වන්න ඔයාගේ කෑමකට විසක් අවලම් කළේ මම එදා ඒ කරපු දේ ගැන දැන් ගොඩක් පසුතැවෙනවා කුමාරි. මට සමා වෙන්න. මේ ඉදිරියට මගෙන්වත් මගේ අනිත් යාළුවන්ගෙන්වත් ඔයාට වචනකින්වත් කරදරයක් වෙන්නේ නැහැ. අදින් පස්සේ අපි හොඳම යාළුවෝ. කුමාරිට එපාම වී තිබූ ඇයගේ අලුත් පාසල් ජීවිතය ඇයගේ තරඟාවලි ජයග්‍රහණයත් සමගම යලි හොඳ අතට හැරවුණා. පන්තියේ මෙන්ම මුළු පාසලේම ආදරය දිනා ගන්නට කුමාරිට හැකි වුණා. එදා සිට කුමාරි තම අධ්‍යාපන කටයුතු වගේම ක්‍රීඩා කටයුතුත් හොඳින් ඉදිරියට කරගෙන ගියා. විදුහල්පතිතුමා වැනි දෙවිවරු කුමාරිලා වගේ අයගේ ජීවිතවලට පැමිණෙනවා නම් සුසන්තිකා ජයසිංහ වගේ දක්ෂ ක්‍රීඩිකාවන් තව තවත් අපේ රටෙන් ඉදිරියට බිහි වෙන එක නොඅනුමානයි. සියල්ල සතුටුදායක විදිහට කුමාරිගේ ජීවිතය වෙනස් වී ඇය අද සතුටින් ජීවිතය ගත කරනවා. කුමාරිලා වගේ චරිත අපිට අද අපගේ ජීවන ගමනේදී නිරතුරුවම හමු වෙනවා. ඔවුන් සමාජයෙන් කොන් නොකර සැමට එකසේ සැලකීම මුළු මහත් සමාජයක් ලෙස අපගේ වගකීමක් වනු ඇත.